අම්බේ මට ගොඩක් බඩගිනියලු. අර කන්න තියෙන ෆ්‍රිජ් එකේ ගිහින් බලන්න ඕනේ. අනේ මට බඩගිනි ගොඩක් මං යනවා ගිහින් කන්න. ෆ්‍රිජ් එකේ මොනවා හරි තිබ්බොත් හොඳයි. ටින් ටින් ටිරින් ටින්. අප්පට සිහි වෙනවා. කිසිම දෙයක් නැහැ නේ. ඒ ෆ්‍රිජ් එකේ කිසිම දෙයක් නැහැ. දැන් මොකද කරන්නේ? ඒ පැත්තට ගියා නම් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මොනවා හරි කන්න තියෙද කියලා. ඒකට බස්සක් තියෙනනේ. බස් එකේ පොඩ්ඩක් වැඩ කළා මොනවා හරි කරගන්න ඕනේ. දැන් මොනවා කරන්නද? බස් එකේ වැඩ කරලා කරන්න වෙන්නේ වෑන් එකක් ගන්නවා. වෑන් එකක් අරගෙන ඉඳලා වෑන් පැද්දනම් කොච්චර හොඳද? එක බස් එකේ වැඩ කරලා සල්ලි හම්බ කරලා වෑන් එකක් ගමු. යාළුවෝ හිතනවා නම් අපි මගේ යාළුවෝ සෙට් එක හිතනවා නම් මගේ බස් එකේ ඉඳලා වෑන් එකේ ඒක තමයි කවදාවත් වෙන්නේ. මේක අලුතෙන්ම ගත්ත බස් එක. දැන් එහෙනම් යා ඒක දැන් තියෙන ගන්න. ඒක ස්ටයිල් බස් එක වික්ක යාළුවනේ. දැන් කීයක්වත් සල්ලි නෑ මට. සල්ලි නම් තියෙනවා. බස් එක වික්ක යාළුවනේ. දැන් මම කොහොමද සල්ලි හම්බ කරන්නේ? මේ ළඟ තිබ්බ වෑන් එකක් විකුණන්න දාලා කොහේ හරි තිබ්බා. අවුලක් නෑ. දුක තමයි සංසාරේ. දැන් ඉතින් බස් එකකුත් නෑ වෑන් එකක් නෑ. යම් කොද්ද බං අර කහ පාටි දෙකයි මොකක් හරි තියෙද? ඊ වෑන් එක. මම බලන්න. වෑන් විකුණන්න දාලා තිබ්බොත් හොඳයි. මම බලන්න වෑන් එක විකුණන්න දාලා කියලා. සුපුරි වෑන් එක. යයි කරමින් වෑන් එක ආනේ නෑ හිත කරලා අර ඉන්න පුක්ක. අරුවෙන්න ඕනේ. මේ පැත්ත බලන්න. පිටියකට තව පොඩ්ඩේ මං අයිතිකාරය කියන්නේ. ඒ ඔයාගේ දර වෑන් එක. ඔයාගේ දර වෑන් එක. මේ ඔයාගේ දර වෑන් එක. ඔව් අයියෝ ඕන්ද? ඒක විකුණන්න දාලා තියෙන්නේ. ඔව් ගන්නවද? කීයද? ගන්න 5 ලක්ෂයි. 50 කෝටියයි. කෝටි 50ක්ද? මොකද කරන්නේ? බස් එක නම් වික්කා. ඩක් අඩු කරගන්න බැරිද?
48කට පුළුවන් 45කට අනේ ප්ලීස් 45කට අපවුින් දවුදේ ගෙවන්න ගෙව්වා කොයි අතරද ගණ්ඩ හරි යන්න මගේ වෑන් එක දැන් අර සුපි යම් වෑන් එක චිකිරි වෑන් එකක් හම්බුණා මට වෑන් එකක් හම්බුණා සල්ලි වලට ගන්න මම වෑන් එකක් ගන්නවා සුපි වෑන් එක අගේ උද වෑන් එක ඇතුළට වගේ හරි වෑන් එක ඇතුළට නැග්ගා යාළුවනේ මං මේකේ වීඩියෝ channel එක මේකේ සිංදුලාන කෙනෙක් තියෙනවා යාළුවනේ මට මගදී කට්ටියක් හම්බුණා ලෝටස් ෆ්ලවර් එකට යන්න. එළම අපි යන්නේ